හායි කොහොමද? යමුද මගේ පොඩි වත්ත වටේ රවුමක් දාලන්න. මේ විලාඩ් අඹ ගහ යටින් පටන් ගමු. ඉතින් පොල් පැල දෙක තුනක් හිටවගෙන තියෙනවා. තව නම් පොල් හිටවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ රතු පේර. රතු පේර කිව්වට මේක ඇතුළ රෝස පාටයි රතු පාටයි ලොකු පේර වර්ගයක්. මේ කොළ රතු පාට එක නෙවෙයි. ඒකත් මල් ළඟ තියෙනවා. අද මම ටිකක් පෙන්නනවා. ඉතින් බලන්නකො මේකෙත් පොඩි ගැට ඇවිල්ලා තියෙනවා. ඉතින් තව පොල් පැලයක්. මම ඉතින් පුළුවන් විදිහට මේවට සාත්තු කරලා ලස්සනට හදාගෙන ඉන්නේ. ඉතින් මගේ ටැප් එක ගාව මම ගොඩක් දේවල් හිටවලා තියෙනවා. බලන්න මේ ලස්සන බතික් දාස්පතිය එක මම මේ පුංචි පැලයක් ගෙනල්ලා හදාගෙන තමයි දෙවනි පාර මම මේ බීජ ඇට අරගෙන තමන් දාලා මේ දාස්පතිය එක මං හදාගත්තේ. හරිම ලස්සනයි මේක මාරම ලස්සන දාස්පතිය එකක්. මට හිතුනෙත් නෑ හදන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දෙවනි පාරත් හරිම සාර්ථක විදිහට දාස්පතිය ටික හදාගත්තා. මේක මං පැලේ චූටි පැලේ ගෙනාවේ 450කට. ඉතින් මගේ ඇම්බරැල්ල එක. මේ ඇම්බරැල්ල එකට මේ ගිනි අවුවේ තියෙන්නේ. මේ කොහොමද මේ පුත්තලෙම හරිම වියලි කලාපේ වියලි කාලගුණයක් තමයි දැනට තියෙන්නේ. හරිම අවුව මේ දවස්වල. ඉතින් යට ගොටුකොළ හිටවලා තියෙනවා. ඉතින් මේ ඇම්බරැල්ල ගහත් දැන් ටිකක් පරණ වුණත් හැම දවසකම ගෙඩි තියෙනවා. මේ මිටි ඇම්බරැල්ල කියන වර්ගේ. ඉතින් ඔහේ ලොකු සාත්තුවක් නැතුව හැදුන දම්බල වැලක් දැන් ගෙඩි කියන්නේ කරල් එන්න පටන් අරගෙන ලොකුවට මං සාත්තු නම් කරේ නැහැ. ඉතින් මල් ගොඩාක් තියෙනවා ළඟදිම. ඉතින් දම්බලත් උයලා කන්න පුළුවන් වෙයි. ඉතින් හරිම මේ يعني හිතට සතුටක් දැනෙනවා තමන් හදපු ගහක කොළක මෙහෙම මල් ගෙඩි හැදෙනවා දකිද්දි හරිම සතුටක් හිතට දැනෙනවා. ඒක දන්නේ ගස් කොළන් වලට ආදරයයි විතරමයි. බලන්න. ඉතින් මං අර පොඩි ඉනි කියන්නේ මේ එයාට ආධාරකයක් විදිහට හිටවලා තියෙනවා. ඒක ඉතින් දෙලුම් පැලත් පීදෙන්න පටන් අරගෙන මෙයා චුට්ටක් ඉක්මනටම ලොකු වුණා. මොකද මෙතන නිතරම වතුර යනවා මගේ ටැප් එක ගාවින් අරපුවාම ඒ හින්දා. සුදු මැණිකි ගල් තලාවකට වෙලා මම කරන දේවල් දිහා බලාගෙන hina වෙනවා. ඉතින් තව තියෙනවා මෙතන මේ ටොම් ජේසි අඹ ගහ මුලත් මං හිටවලා තියෙනවා රම්පේ. රම්පේ එක පැලයක් ගෙනත් හිටෙව්වා. එයත් දැන් ගොඩාක් වෙලාවට වතුර මෙතෙන්ට යනවා අඩු වුණාට රම්පේ පැල හරි සාර්ථකව හැදිලා තියෙනවා. එතන අන්නාසි හිටවලා තියෙනවා. ඒ වගේම තියෙනවා ඇට දාබලා හිටවගත්ත රඹුටන් පැලයක්. දෙහිගස් දෙක තුනක් හිටවගෙන තියෙනවා. මේවා මං ඉතින් හිටවගෙන තියෙන්නේ මේ විකුණන්න කරන්න ඒවට නෙමෙයි මගේ දේවල් ප්‍රයෝජනෙට මට ගන්න. කෙසෙල් වර්ග 3ක් තියෙනවා. රත් කෙහෙල්, නේත්‍රපලම්, කැවන්ඩිස් වර්ග 3. මගේ අල්පොන්සු අඹ ගහ මේක තාම පීදුන්නේ නැහැ. මම මේක කප්පාදු කරා සම්පූර්ණම ගහින් සම්පූර්ණම කප්පාදු කරා ආපහු වැදිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඉබේ හම්බෙන දේවල් තිබ්බොටු. ඉතින් බලන්නකෝ ඔයාලා දන්නවද මේ ලේඩි බර්ඩ් කියන ලස්සන කුරුමිනියා මගේ වත්තේ නම් නිතරම ඉන්නවා මෙයා. මේ එයා ඇවිල්ලා මල් කනවා කොළ කනවා. ඉතින් ඒත් හරි අහිංසක සතෙක් මෙයා. ඉතින් මෙයාවත් මම වීඩියෝ කරගෙන යද්දි හම්බුණා. මට හරි ලස්සන හින්දා අනික මෙයාව දැකපු නැති බබාලත් ඉන්නවනේ මම වීඩියෝ එක ගත්තා. මේ තියෙන්නේ මට වටිනම දෙයක් මම ගොඩක් කල් හොයපු මගේ හේන් බෝවිටිය පැලේ. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් මං හිටවගෙන තියෙනවා. අද මම චුට්ටක් මට පෙන්වන්න හිතුණා. ඉතින් ආයේ තව දේවල් අරගෙන එන්නම්. එතකන් මගේ වීඩියෝස් බලලා ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. පුළුවන් විදිහට මං හිටවලා තියෙනවා. ඉතින් ඔයාලත් පුළුවන් විදිහකට ගෙවත්තට ඔය වගේ දේවල් එකතු කරගන්න ගිහින් එන්නම්.